ඊට අමතරව අපි දැක්කා විශේෂයෙන්ම ඊයේ පෙරේදා ඉඳන්ම අපි දන්නවා දැඩි ලෙස අධිකරණ ශේෂ්ත්‍රයේ සාකච්ඡාවට බඳුන් වෙන කාරණාව. ඒ එකක් තමයි අපි දන්නවා ආණ්ඩුවේ දැන් යෝජනාවක් තියෙනවා විශේෂයෙන්ම අග්‍රවිනිශ්චයකාරතුමාගේ කාල සීමාව දික් කරන්නත් ඒ වගේම අභියාචන අධිකරණයේ ඉන්න විනිසුරුවරුන්ගෙත් ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉන්න විනිසුරුතුමන්ලගෙත් සේවා කාලයේ අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ වැඩසටහනක් එහෙම නැත්නම් යෝජනාවක් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා කියන එක තමයි අද කතා බහට ලක් වෙලා තියෙන්නේ. අපි දන්නා ඇත්ත වශයෙන්ම මේක ඒ අග්‍රක් නෙමේ අපි දන්නවා දැනට අභියාචන අධිකරණයේත් ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණයේත් පුරප්පාඩු ගණනාවක් තියෙනවා. දැන් මාස 6ක් ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාත් ඒ වගේම ආණ්ඩුවත් මේ සම්බන්ධව සාධනීය මැදිහත් වීමක් කරන්නේ නැහැ. මේ පත්වීම් නොකිරීම තුළ අපි දන්නවා අධිකරණ ශේෂ්ත්‍රයේ තවදුරටත් නඩු ගණනාවක් ගොඩ ගැහිලා තියෙනවා. ඒ වගේම ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ අධිකරණ ශේෂ්ත්‍රයේ මේ පුරප්පාඩු ටික පුරවන්න නැතුව තියෙන අවස්ථාව. ඉතින් අපි අහන්නේ ජනාධිපතිතුමන් ඇයි ඔබතුමාට මේක සම්බන්ධ ඔබතුමාගේ වගකීම තියෙන්නේ. ඔබතුමාට තමයි නම් යෝජනා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇයි ඔබතුමා මේ සම්බන්ධව පිළිවෙලක් වැඩපිළිවෙලක් අනුගමනය කරන්නේ නැත්තේ? ඒ වගේ මේ ශ්‍රේෂ්ඨාධිකරණී ගොඩ ගැහිලා තියෙන නඩු ටික අභියාචනාධිකරණී ගොඩ ගැහිලා තියෙන නඩු ටික ඉක්මනින්ම විසඳලා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල සඳහා මේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඒ වගේම අභියාචනාධිකරණයටත් ඉන්න පුරප්පාඩු ටික පුරවන්න කටයුතු කරන්න කියලා තමයි අපි ඉල්ලා හිටින්නේ. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම මේ ජනාධිපතිතුමා ඇයි මේ තරම් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයේත් ඉන්න විනිශ්චයකාරවරුන්ගේ කාල සීමාව දික් කරන්න යන්නේ. මොකද අපි කල්පනා කරන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේ සම්බන්ධව එන්න ඉන්න මේ පුරප්පාඩු වලට එන්න ඉන්න පහළ ශ්‍රේණිවල ඉන්න විනිසුරුකරුන් ගැන එතුමාට විශ්වාසයක් නැද්ද? ඒ කියන්නේ අධිකරණය ගැන විශ්වාසයක් එතුමාට නැද්ද කියන එක ගැන අද මම හිතන්නේ මේ රටේ ජනතාවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය ක්‍රියාවලිය අනුව අපි දන්නවා සාමාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ හරි අභියාචනාධිකරණයේ පුරප්පාඩුවක් වුණාම ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඊගාව පහළ ශ්‍රේණිවල ඉන්න පහළ මහේස්ත්‍රාත් අධිකරණවල ඉන්න ඒ වගේම පහළ උසාවිවල ඉන්න සාමාන්‍ය ඉන්න මේ ඒ සඳහා සුදුසුකම් ලබන අය තමයි සාමාන්‍ය මෙතෙක්කල් ඒ සම්බන්ධව ඒවට පත්කරන්න තිබුණු සම්ප්‍රදාය තියලා තිබුණේ. නමුත් අද මේ සම්ප්‍රදාය සම්පූර්ණයෙන් බිඳින්න මේ වර්තමාන ආණ්ඩුව කටයුතු කරනවා. ඉතින් මෙතෙන්දී අපිට සාධාරණ සැකයක් තියෙනවා යම්කිසි දේශපාලන වශයෙන් ඇගිලි ගැහිීමක් මේ ඉහළ ශ්‍රේණිවල තියෙන විනිසුරුවරුන්ට යම්කිසි බලපෑමක් කරන්න යම්කිසි උත්සාහයක් මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා ඇතුළු මැති අමතර උත්සාහ දරනවද කියන එක ගැන අපිට ලොකු සැකයක් තියෙනවා. ඒ නිසා අපි කියන්න කැමති මේ ආණ්ඩුවට කොයිම කෙනෙක්වත් මේ වගේ ආණ්ඩුවට අධිකරණයට බලපෑම් කරුවේ නැහැ. කිසිම රාජ්‍ය නායකයෙක් මේ තරම්. ඒ නිසා ඔබතුමාගෙන් අපි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ සර්ව සාධාරණ හැමට නීතියක් ඇති වෙන සමාජයක් ගොඩනගයි කියලා තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටින්න කැමති කරුණා කරලා මෙතෙක් කල් තිබුණු සම්ප්‍රදාය බිඳින්න එපා. ඒ වගේම මේ අධිකරණයට දේශපාලන අතපැවීම් කරන්න එපා. කරුණා කරලා මෙතෙක් කල් තිබුණු විදියට මේ පුරප්පාඩු ටික පුරවන්න කටයුතු කරන්නත් ඒ වගේම මේ කාලයේ දීර්ඝ කිරීමේ කටයුත්ත නොකරන්න. මොකද හේතුව තමයි මේ සම්බන්ධව ඉදිරි කාලයේදී ඒවට පුරප්පාඩු වලට පත් වෙන්න ඉන්න අනිකුත් පහළ ශ්‍රේණිවල ඉන්න විනිසුරුවරුන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලන්ගේ කාල සීමාවත් නියමිත කාලේ සුදුසුකම් සපුරලා තිබ්බත් ඒ ඇයට මේවට පත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. ඒ නිසා සියලුම දෙනාටම සාධාරණ ඇති වෙන්න ඔබතුමා මේ අධිකරණ ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න එපා. කරුණා කරලා ශ්‍රේෂ්ඨ අධිකරණයට අවශ්‍ය විනිසුරු ටික පත් කරන්න කටයුතු කරන්නයි කියලා තමයි අපි ඉල්ලා හිටින්නේ.